හෙලෝ එන්න ඉතින් අපිත් එක්ක ෂෙපර්ඩ් හට් එක නවතින්න. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක දැක්කනම් අපි ළඟම තියෙන ගෙවල් ළඟම තියෙන බීච් එකට ගියා. ඉතින් එදා හවස අපි නැවතුනේ මෙන්න මේ කැම්පින් සයිට් එකේ තියෙන ඩ්‍රැගන් ෆ්ලයි කියන ෂෙපර්ඩ් හට් එකේ. ඉතින් මේ සයිට් එකේ කීපයක් තිබ්බට හරිම කාම් ඇන්ඩ් ක්වයට් ප්ලේස් එකක් තමයි. ඉතින් මේක තමයි අපි අතර නවතින්නේ. ඉතින් හරිම පොඩි ඒත් හොඳ ඇරේන්ජ්මන්ට් එකක් එක්ක ලස්සන කියුට් ප්ලේස් එකක්. ෆේරි ලයිට්ස් එහෙම තිබ්බා. ඉස්සරහින් පොඩි ලේක් එකක් හදලා තියෙනවා යාලා. ඉතින් කිචන් එකේ අවශ්‍යම බඩු ටික තියෙනවා ෆ්‍රිජ් එකත් එක්ක. ඉතින් ওই විදිහට තමයි වටේ තියෙන්නේ. අපි ඉක්මනට ලන්ච් එක හදාගන්න මේ විදිහට චිකන් ටික සීසන් කරගෙන වෙජිස් ටිකක් එහෙම කපාගෙන ඔක්කොම ෆ්‍රයි කරලා ගන්න තමයි හදන්නේ ලන්ච් එකට. ඉතින් හරියටම හුළඟ අද දවස අපි එළියේ චිකන් ටික ඔක්කොම මේ විදිහට ෆ්‍රයි කරගත්තා. ඒත් ඇතුළට ගෙනියන්න උනා. ඊට පස්සේ මේ තමයි අපි හදාගත්ත ක්වික් ලන්ච් එක. ඉතින් මෙතන මේ විදිහට ලේක් එක ඉස්සරහා හොඳ පීස් එකක් තිබ්බා. මෙන්න මේ විදිහට තමයි මෙයාලගේ බෝඩ් ගේම්ස් උත් තිබ්බා. මේ පොඩි ළමයි වගේ අපි මේක පොඩ්ඩක් try කරලා බැලුවා. ඉතින් හරිම හොඳයි මේ සයිට් එක. ඊට පස්සේ අපි හවසට මේ විදිහට ග්‍රීන් ටී එකත් එක්ක මේ ඔක්කොම කප්ස් and ටී පොට්ස් මෙයාලගේ මෙතන තිබ්බා. ඉතින් අපිට කිසිම දෙයක් ගේන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතින් මෙයාලගේ ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ප්ලේ කරේ. මොකද ළමයි කවුරුත් නැහැ මේ හරියේ චිල්ඩ්‍රන් කවුරුත් හිටියෙත් නැහැ. ඉතින් මේ කොන්ෆීල්ඩ් එක එහෙම අපි ෆුට්බෝල් එකක් හම්බුණා. ඒකෙන් අපි වොලිබෝල් ගැහුවා. මෙන්න මේ විදිහට ගොඩක් කාලෙකින් තමයි ගැහුවේ. අත නම් හොඳටම රෙදෙනවා. ඉතින් මේ විදිහට සෙල්ලම් කරලා පොඩ්ඩක් අපි නිදහසේ හිටියා. ඉතින් මෙතන මෙයා අයියට හાર્ට් එකක් හදන්න කියනවා. එයා එක එක විකාර කරනවා. එතන කොහොම හරි රෆ් එකක් හදාගත්තා. ඉතින් අද හවස තියෙන්නේ ෆුට්බෝල්නේ මේ විදිහට ෆයර් පිට් එකේ අපි රාමෙන් එකක් කරලා ෆුට්බෝලුත් බැලුවා. ඉතින් මේ උදේ අපි ඔන්න ඔය විදිහට තමයි ටී එකක් බීලා දවස ඉවර කරේ.